හලෝ යාළුවෝ සියලුම දෙනාට. ඉතින් අපි නොටර්ඩෑම් කැතඩ්‍රල් ඉඳලා සෙන්ටර් පොම්පිඩු වලට ආවා. සෙන්ටර් පොම්පිඩු කියලා කියන්නේ පැරිස් නගරයේ නවීන කලා හදවතට. ඉතින් මේක පැරිස් නගරයේ මධ්‍ය භාගයේ බොබූර් ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. ඉතින් මේ සෙන්ටර් පොම්පිඩු කියලා කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධ නවීන හා සමකාලීන කලා කේන්දරයක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ 1977 වර්ෂයේ. ඉතින් අපි ඇතුළට ආවා. හරිම ලස්සනයි. හරිම අලංකාරවත් විදිහට මේ ගොඩනැගිල්ල ඉදි කරලා දෙනවා. මේ තමයි ඒකේ මොඩල් ස්ට්‍රක්චර් එක. මේකේ නල පද්ධතිය නිල් කොළ කහ ආකාරයෙන් පිටතින් තමයි පිහිටලා ඇති ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි එහෙනම් ඉහළම මාලයට මේ එස්කලේටර් එක හරහා යන් අපි බලමු එහි සුන්දරත්වය කොහොමද කියලා. මේකේ උඩට යනකොටත් හරිම ලස්සනයි. වටේටම පේනවා. ඉතින් මේ වීදුරු වලින් බලනකොට ඔයාලා පේනවා ඇති මේ ගොඩනැගිලි වල ලස්සන ඒ වගේම ඒ සුන්දරත්වය ඔයාලට බලාගෙනම උඩට මේ එස්කලේටර් එකේ උඩටම යන්න පුළුවන්. අපි එහෙනම් ඉහළටම ගිහිල්ලා බලමු කොහොමද මේ පැරිස් නගරය දිස්සෙන්නේ කියලා. මේ ගොඩනැගිල්ල හිටපු ජනාධිපති ජෝර්ජ් පොම්පිදුගේ නාමයෙන් තමයි නම් කරලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ලේ විශේෂත්වය වන්නේ අద్భుත ගෘහ නිර්මාණ ශෛලිය. අර මං ඔයාලට ස්ට්‍රක්චර් එක පෙන්නවුවේ ඒ වගේ සාමාන්‍ය ගොඩනැගිල්ලක අභ්‍යන්තරයේ සංගවා ඇති නලාවන් සහ වායු පද්ධතිය මෙහි බාහිරව පැහැදිලිව දිස්සෙනවා. මේ නල විවිධ වර්ණ වලින් ඒ කියන්නේ නිල් පාට, රතු පාට, කොළ සහ කහ වර්ණ වලින් තමයි සරුකුණු කරලා තියෙන්නේ. ඒ නිසා මේක ගොඩනැගිල්ල කර්මාන්ත ශාලාවක් වගේ තමයි පෙනුම ලබා දෙන්නේ. ඉතින් අපි දැන් ඔන්න උඩු මහලට තමයි එන්නේ. උඩම මහල තමයි දැන් ළඟා වෙමින් ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද view එක කියලා. ඉතින් මේ සෙන්ටර් පොම්පිඩු තුල තමයි මියුසියම් නැෂනල් ඩි ආර්ට් මොඩර්න් නම් ප්‍රංශ විශාලතම නවීන කලා කෞතුකාගාරයක් පිහිටලා තියෙන්නේ. දැන් අපි ඉහළම මහලේ තමයි ඉන්නේ. බලමු දැන් කොහොමද ප්‍රංශ නගරයේ view එක කියලා. අර ඈතින් පේන්නේ අයිෆල් ටවර් එක. හරිම අලංකාරවත් විදිහට මේ ඉහළම මහලයට ඇවිල්ලා මුළු ප්‍රංශ නගරයම බලා ගන්න පුළුවන්. මේ ස්ථානය සංචාරකයන් අතර ඉතාම ජනප්‍රියයි. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ලේ ඉහළම මහලේ ඉඳලා පැරිස් නගරයේ අලංකාර දර්ශනයක් දැකගත හැකි වීම තමයි මෙහි විශේෂත්වය. ඒ වගේම තමයි පැබ්ලෝ පිකාසෝ, හෙන්රි මතිස්, වාසිලි කන්ඩින්ස්කි වැනි ප්‍රසිද්ධ කලාකරුවන්ගේ කලාකෘතිත් මේ ගොඩනැගිල්ලේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශාල මහජන පුස්තකාලයක්, චිත්‍රපට ශාලාවක්, විශේෂ ප්‍රදර්ශන අවකාශයක් මෙහි අන්තර්ගත වෙනවා. රෙස්ටොරන්ට්ස් ගොඩක් තියෙනවා මේ ගොඩනැගිල්ල තුල. ඉතින් ඔයාලට අවශ්‍ය නම් කෑම ගන්න පුළුවන්. ඉතින් පහළට එනකොට මේ වගේ තමයි දිස්වෙන්නේ පැරිස් නගරේ. සෙන්ටර් පොම්පිඩු කියලා කියන්නේ කලාව, සංස්කෘතිය, ඒ වගේම නව නිර්මාණ එකට එක්වන ස්ථානයක්. ඉතින් මේක පැරිස් නගරයේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. එළියට එනකොට මියුසික් එකක් ලස්සනට ඇහෙනවා. හරිම ලස්සනයි. ඉතින් අද ටිකක් හවස් වුණ නිසා අපි නවතින තැනට යන්න තීරණය කරා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු මියුසේ දෝසේ වලින්. එතකන් ඔයාලට සුබ දවසක්.